මධ්‍යම රාත්‍රියේ නිහඬතාවයේ බිඳ දමමින් රන්දුනුගේ මෝටර් රථය ඔහුගේ නිවසේ විශාල ගේට්ටුවෙන් ඇතුළු වී පෝටිකාව අසල නතර විය. වාහනයේ එන්ජිම ක්‍රියාවිරහිත කර රන්දුනු පසුපස අසුන දෙස බැලුවේය. ලිහිණි තවමත් දැස් පියාගෙන සිටියද ඇගේ මුහුණේ තිබූ නොසන්සුන් බව සහ බිය ඔහුට හොඳින්ම වැටහුණි. රන්දුනු මෝටර් රථයෙන් බැස පසුපස දොර විවෘත කර ලිහිණි අසලින් වාඩි විය. මැණික, අපි ගෙදර ආවා. දැන් බය නැතුව ඉන්නකෝ. ඔහු ඇගේ හිස පිරිමදිමින් පැවසීය. ලිහිණි අමාරුවෙන් දෑස් ඇර රන්දුනු දෙස බැලුවාය. රන්දුනු, අනේ මට බයයි. ඔයාගේ අම්මා හැරිලා හිටියොත් මං කොහොමද එයාගේ ඉස්සරහට යන්නේ? මේ මහරෑ මාව මෙහෙම එක්කන් ආපු එකට එයා මොනවා හිතයිද? ඇගේ දෑස්වල කඳුළු දිලිසෙන්නට විය. රන්දුනු ඇගේ වෙවුලන දෑත් තමාගේ අත්ලටගෙන තද කරගත්තේය. මගේ අම්මා ඔයා හිතන විදිහ කෙනෙක් නෙමේ ලිහිණි. එයා හරිම අහිංසක කරුණාවන්ත කෙනෙක්. අනික ඔයා මේ ඉන්නේ හොඳටම අසනීප වෙලා. මම මගේ අම්මා ගැන දන්නවා. එයා කිසිම වෙලාවක ඔයා දිහා වැරදි විදිහට බලන්නේ නැහැ. දැන් ඒ කිසිම දෙයක් ගැන හිතලා ඔයාගේ ඔය පුංචි ඔළුව රිද්ද ගන්න එපා. රන්දුනු ආදරණීය ස්වරයකින් ඇයව සැනසුවේය. ඔහු ඉතා පරිස්සමෙන් ලිහිණිව රථයෙන් පිටතටගෙන නැවතත් තමාගේ දෝතට වඩාගත්තේය. ලිහිණි ලැජ්ජාවෙන් සහ බියෙන් රන්දුනුගේ පපුවට මුහුණ සඟවා ගත්තාය. රන්දුනු ලිහිණිවත් වඩාගෙන සාලයට ඇතුළු වෙද්දී සාලේ විදුලි ලාම්පුව දැල්වී තිබූ අතර රන්දුනුගේ මව සෝපාවේ වාඩි වී මඟ බලා සිටියාය. පුතා මහරෑ කලබලයෙන් පිටව ගිය මොහොතේ සිට ඇයට නින්දක් ගොස් තිබුණේ නැත. වාහනේ හඬ ඇසුණු සැනින් ඇය සාලයට පැමිණ තිබුණි. රන්දු පුතේ, මව කලබලයෙන් නැගිට්ටාය. නමුත් රන්දුනුගේ දෝතේ සිටි සුදු මැලි වූ අසනීප වී සිටි තරුණය දුටු සැනින් ඇගේ දෑස් පුදුමයෙන් විශාල විය. ඇය වහාම ඉදිරියට ආවාය. දෙවියනේ, මේ අර ළමයා නේද? රන්දුනුගේ මවට ලිහිණිව එකපාරෙන්ම හඳුනාගත හැකි විය. මීට පෙර එක් අවස්ථාවකදී ඇයට ලිහිණිව දැක ගැනීමට ලැබී තිබූ අතර ලිහිණිගේ අහිංසක පෙනුම ඇගේ මතකයේ තදින්ම සටහන් වී තිබුණි. ඔව් අම්මා, මේ ලිහිණි. එයාට හොඳටම උණ වැඩි වුණා. හොස්පිටල් එකටත් එක්කන් ගිහින් මෙහෙමයි ආවේ. බෝඩිමේ තනියම ඉන්න නිසා මට එහෙ තියලා එන්න හිත දුන්නේ නැහැ අම්මා. ඒකයි මෙහෙ එක්කන් ආවේ. රන්දුනු පවසද්දී ඔහුගේ හඬේ තිබූ නොසන්සුන්කම මවට හොඳින්ම වැටහුණි. අනේ අපොයි, බලන්නකො කෙල්ලගේ ඇඟ වෙවුලන හැටි. හොඳටම උණ අරන් වගේනේ. මව වහාම ලිහිණිගේ නළලට අත තබා බැලුවාය. කතා කර කර ඉන්න වෙලාවක් නෙමෙයි මේක. පුතේ, ඉක්මනට එයාව අර කාමරයෙන් තියන්න. මම ගිහින් ඇඳලා ඇස්ති කරන්නම්. මව වහාම දිවගොස් මුත්තන් සඳහා වෙන් කර ඇති සුවපහසු කාමරයේ ඇඳ ඇතිරේ සකස් කර උණුසුම් පොරෝණයක්ද සූදානම් කළාය. රන්දුනු ලිහිණිව ඉතා සෙමින් ඇඳ මතින් තැබුවේය. මව ලිහිණි අසලින් වාඩි වී ඇගේ හිස අත ගෑවේය. දුව බය වෙන්න එපා හොඳේ. දැන් මෙහෙනේ ඉන්නේ. සනීප වෙනකන් හොඳට නිදා ගන්න. ලිහිණි අමාරුවෙන් වුවද රන්දුනුගේ මව දෙස බලා දෑත් එකතු කර වඳින්නට උත්සාහ කළාය. අනේ සොරි අම්මා, මේ මහරෑ මන් නිසා. ඔවා හිතන්න එපා දුව. දැන් ඇස් පියාගෙන නිදා ගන්නකෝ.
මව කරුණාවන්ත ලෙස පවසමින් ලිහිණිට පොරෝණය පෙරළුවාය. වෛද්‍යවරුන් ලබා දුන් ඖෂධවල බලයට ලිහිණිට කෙමෙන් කෙමෙන් තද නින්දක් අත ළඟටම පැමිණ තිබුණි. ඇයි සැනසිලිදායක සුසුමක් හෙළමින් දැස් පියාගත්තාය. ලිහිණි නින්දට වැටුණු පසු රන්දුණු සහ මව කාමරයෙන් පිටතට පැමිණියහ. සාලයට පැමිණි මව රන්දුණු දෙස හැරුණේ දැඩි කුතුහලයකිනි. පුතේ, දැන්වත් මට ඇත්ත කියන්න. ඔයා අර ළමයා වෙනුවෙන් මෙච්චර කලබල වෙන්නේ මහරෑ ගෙදර පවා එක්කන් ආවේ ඇයි? ඔයා ඒ දුවට මව වදන් නවතා පුතාගේ මුහුණ දෙස බැලුවාය. රන්දුණු මදක් බිම බලාගෙන සිට පසුව කෙලින්ම මවගේ දැස් දෙස බැලුවේය. අම්මා, මං ලිහිණිට ගොඩක් ආදරය කරනවා. එයා තමයි මගේ ජීවිතේ. මං අම්මට ඒ ගැන කියන්න හිටියේ. රන්දුණු තමාගේ හදවතේ තිබූ සැබෑව මව ඉදිරියේ ප්‍රකාශ කළේය. මව පුතා දෙස මද වේලාවක් බලා සිටියාය. ඇගේ මුහුණේ කෝපයක් වෙනුවට තිබුණේ සිනහවකි. මට හිතුණා පුතේ, ඔයා එයා දිහා බලපු විදිහෙම මට ඒක තේරුණා. මං ඒ ළමයව දැකපු පළවෙනි දවසේම දැක්කා ඒ ඇස්වල තියෙන අහිංසකකම. මගේ පුතාගේ තේරීම වැරදෙන්නේ නැහැ කියලා අම්මා දන්නවා. ඒ කෙල්ල හරිම වාසනාවන්ත පාටයි. දැන් ඉතින් ඒ ගැන පස්සේ කතා කරමු. ඔයත් ගිහින් නිදා ගන්න. පසුදා උදෑසන සූර්යාලෝකයේ ජනේලයේ තිර අතරින් කාමරය තුලට ගලා එද්දී ලිහිණිට කෙමෙන් කෙමෙන් සිහිය පැමිණියේය. ඇඟට දැනුණු අධික විඩාව සහ උණ ගතිය දැන් බොහෝ දුරට අඩු වී තිබුණි. ඇයි සෙමින් දෑසැර වටපිට බැලුවාය. එය Taman මෙතෙක් කල් සිටි බෝඩින් කාමරය නොවන බව වැටහෙද්දී ඊයේ රාත්‍රියේ සිදු වූ සියල්ල ඇයට එකින් එක මතකයට නැගුණේ. Taman මේ සිටින්නේ රන්දුණුගේ නිවසේ බව සිහිවෙද්දී ඇගේ හදවත නැවතත් බියෙන් ගැහෙන්නට විය. ඇය අමාරුවෙන් ඇඳ මත වාඩි වීමට උත්සාහ කරද්දිම කාමරයේ දොර මෘදුව විවෘත විය. ඇතුළට පැමිණියේ රන්දුණුගේ මවයි. ඇගේ අතේ උණුසුම් තේ කෝප්පයක් තිබුණි. ආදුව හැරුණාද? මව කරුණාවන්ත සිනහවක් පාමින් ඇඳ අසලට පැමිණියාය. ඇය තේ කෝප්පේ පැති මේසේ මත තබා ලිහිණි අසලින් වාඩි වූවාය. පසුව ඇගේ නල්ලට අත තබා බැලුවාය. දැන් නම් උණ සේරම බැහැලා වගේ. ඇඟට කොහොමද දුව? අමාරුවක් නැහැ නේද? ලිහිණි බියෙන් සහ ලැජ්ජාවෙන් හිස බිමට හරවා ගත්තාය. දැන් ටිකක් සනීපයි අම්මා. අනේ ඊයේ රෑ මන් නිසා ඔයාලට ගොඩක් කරදර වුණා. මට සමා වෙන්න අම්මා. ඇගේ හඬ බෙවුලන්නට විය. මව ලිහිණිගේ අතක් ආදරයෙන් පිරිමැදමින් සිනාසුනාය. කරදරයක්? මොන පිස්සුද දුව? ඔයා මේ හොඳටම අසනීප වෙලා ඉදී නන්දු පුතා ඔයාව මෙහි එක්කන් ආපු එක කොච්චර දෙයක්ද? නැත්තම් අර බෝඩිමේ කෙල්ලෝ දෙන්න තනියම අසරණ වෙනවනේ. මං ගැන කිසිම බයක් ලැජ්ජාවක් හිතන්න එපා. මේක ඔයාගේම ගෙදර කියලා හිතන්න. රන්දුණුගේ මවගේ නිහතමානී වදන් වලින් ලිහිණිගේ හිතේ තිබූ බිය සැනකින්ම දිය වී ගියේය. ඇය දැස් ඔසවා මව දෙස බැලුවේ කුචන්න පූර්වකය. රන්දු පුතා ඊයේ රෑ මට හැමදේම කිව්වා දුව. මව ලිහිණිගේ දැස් දෙස කෙලින්ම බලමින් පැවසුවාය. එයා ඔයාට කොච්චර ආදරේද කියලා මට කිව්වා. පුතා ඔයා ගැන කියද්දී එයාගේ ඇස්වල තිබුණු සතුට මම දැක්කා. මගේ පුතා ඔයා වගේ අහිංසක ගුණවත් දරුවෙක්ව තෝරගත්තු එක ගැන මට ගොඩක් සතුටුයි දුව. මව තමන්ගේ නම පවා ආදරෙන් කියද්දී ලිහිණිගේ දැස් සතුටු කඳුලින් තෙත්විය. තමන් මෙතරම් කාලයක් බියෙන් පසු වූයේ මෙවැනි කරුණාවන්ත මවක් ගැනද කියා ඇයට සිතුණි. අම්මා මං ලිහිණිට කතා කරගත නොහැකිව ගොළු විය.
දැන් මුකුත් කියන්න ඕනේ නැහැ දුව. මුලින්ම මේ තේ එක බීලා ඉන්නකෝ. මං දුවට උදේට කන්න කෑම ටිකක් ලෑස්ති කරන්න. හොඳට සනීප වෙනකන් දුව මෙහෙ ඉන්න ඕනේ. මම තේ කෝප්පේ ලිහිණිගේ අතට දෙමින් පැවසුවාය. ලිහිණි තේ කෝප්පය අතට ගත්තේ තමන්ගේ ජීවිතයට මහා විශාල ආශිර්වාදයක් ලැබී ඇති බව තේරුම් ගනිමිනි. ලිහිණි මව දෙස බලා සිනා සෙද්දිම කාමරයේ දොරකඩින් ඇසුණු මෘදු කැස්ස හඬක් මිස දෙදෙනාගේම අවධානය ඒ දෙසට යොමු විය. කොණ්ඩේ මදක් අවුල් වී සරල නිවසට අඳින ඇඳුමකින් සැරසී සිටි රන්දුනෝ දොර අසලට වී මද සිනහවකින් යුතුව බලා සිටියේය. මුළු රාත්‍රියක් පුරා නිදිවැරූ විඩාව ඔහුගේ දෑස්වල තිබුණද ලිහිණිගේ මුහුණේ තිබූ සංසුන් බව දකිද්දී ඒ සියලු විඩාවන් ක්ෂණිකයෙන් අතුරුදහන්ව ගොස් ඇති බවක් පෙනුණි. මේ ඉන්නේ අපේ කුමාරයා හැරිලා. මම සෙනෙහසින් පිරුණු ස්වරයකින් පවසමින් ඇඳෙන් නැගිට්ටාය. මම මේ දුවට තේ එක දීලා උදේට කන්න මොන හරි ටිකක් හදන්න යන්න හැදුවේ. පුතා පොඩ්ඩක් දුව ළඟින් ඉන්නකෝ. මම රන්දුනුගේ උරහිසට තට්ටුවක් දමා ලිහිණි දෙස බලා ආදරණීය සිනහවක් පා කාමරයෙන් පිටව ගියාය. මව නික්ම ගිය පසු කාමරය තුල ඇති වූයේ සුන්දර නිහඬතාවයකි. රන්දුනෝ සෙමින් ඇඳ අසලට පැමිණ මව වාඩි වී සිටි ස්ථානයේ වාඩි විය. ලිහිණි තවමත් ලැජ්ජාවෙන් බිම බලාගෙන තේ කෝප්පය කරකවීමට උත්සාහ කරමින් සිටියාය. දැන් කොහොමද මගේ මැණිකට? ඇඟට පණ තියනවද? රන්දුන ඇගේ නළලට තමාගේ අත තබා උෂ්ණත්වය බලමින් ඉතාමත් ආදරයෙන් ඇසුවේය. ලිහිණි සෙමින් දෑස් ඔසවා රන්දුන දෙස බැලුවාය. ඇගේ දෑස්වල තිබුණේ ආදරයයි. දැන් ගොඩක් සනීපයි රන්දු. උණ බැහැලා වගේ. ඒත් ඇය වදන් නතර කළාය. ඒත් මොකද? තවමත් බයයිද? රන්දුන ඇගේ අතක තිබූ තේ කෝප්පය පැතිමේසයෙන් තබා ඇගේ සිහින් දෑ තමාගේ දෑතට මැති කරගත්තේය. නැහැ අම්මා හරිම කරුණාවන්තයි රන්දුනෝ. මං හිතුවේ නැහැ මට මෙච්චර ආදරෙන් සැලකයි කියලා. ඒත් මන් නිසා ඔයාලට තවත් ඔය කරදරේ කියන වචන කියන්න එපා ලිහිණි. රන්දුනු ඇගේ දෙතුල මත තමාගේ දඹරගෙල්ල තබමින් ඇගේ වදන් වැළැක්වීය. අම්මා ඔයාට කොච්චර කැමති වෙලාද කියනවනම් දැන් මට වඩා ඔයා ගැනයි හොයන්නේ. මගේ තේරීම ගැන අම්මා ගොඩක් සතුටු වුණා මැනික. දැන් ඉතින් ඔයාට කිසිම දෙයකට බය වෙන්න උවමනාවක් නැහැ. රන්දුනුගේ ස්ථීරසාර වදන් සහ ඔහුගේ දෑස්වල තිබූ අසීමිත ආදරය හමුවේ ලිහිණිගේ හදවත සතුටින් පිරී ඉදිරි ගියේය. ඇය සෙමින් තමාගේ හිස රන්දුනුගේ පුළුල් ඉරහිස මත තබා ගත්තේ ජීවිතේ ප්‍රථම වතාවට තමන්ට මෙතරම් ආරක්ෂිත කර බවත් දැනෙද්දීය. රන්දුනුද ඇයව තමාගේ පපුවට තද කරගනිමින් ඇගේ හිස කෙස් මත හාදුවත් ඇවරුවේ මේ ආදරය සදාකාලිකවම රැක ගන්නා බවට සිතින් සපත වෙමිනි.